ඇත්තටම මේ මට වඩා ලොකු අභියෝගයක් වුණේ දැන් විවාහ වුණාට පස්සේ අපේ ප්‍රේක්ෂකයන්ට ලොකු කතා බහක් ඇති වුණා විවාහ වුණාලුතම අවුරුදු 20ක පරතරයක් තියෙනවා කියලා. හැබැයි අවුරුදු 20ක් නේ වැරදි අවුරුදු 21ක්. ඉස්සරහට වැඩි. එතකොට මේ රොෂාන් අයියා මට වඩා ගොඩක් වැඩිමල් කියලා මම දන්නවා. කියන්නේ එතකොට මම ඒකත් කල්පනා කරා. මට එතකොට අවුරුදු පොඩි වයසක්නේ. එතකොට මම ඒ කාලෙදි මේ ගන්නේ හරිම තීරණයක්ද කියලා මම ගොඩක් කල්පනා කරා. සහ මගේ අම්මා මට කිව්වේ ඔයාට හැමදාම එයත් එක්ක ඉන්න පුළුවන් නම් වෙනස් වෙන්නේ නැතු රූපේ හැමදේම වෙනස් වෙනවා. ඔයාට වඩා ඉක්මනට එතකොට ඒ හැම දෙයකටම ඕකේ නම් ඔයාට එයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා නම් ඔහුට අවංකව ඉන්න පුළුවන්. මගේ අම්මා වුණත් මට කිව්වේ සමහරකට මං හරි තරුණයිනේ චූටි. එතකොට ඔයා ගත්ත තියෙන්නේ ආයේ පස්සේ කාලෙක වෙනස් කරන්න ලෑස්ති වෙන්න එපා. ඇහැ යනවා හිත යන්න පුළුවන් විවිධ තැන් වලට අපි මිනිස්සු නිසා ඔයා හරියටම ඔයාට පොඩි තාම පුතේ ඔයා හරියටම හිතනවා නම් ගන්න අපි ඕකේ එක දෙන්නේ නැහැ. ඔයා දැන් මම ඉල්ලනෝනේ. ඔයා හිතලා බලලා තීරණයක් ගන්න අපිට ලැජ්ජ කරන්නත් එපා ඊට පස්සේ. දැන් මොකද ආවට ගියාවට අරගෙන තීරණ ඔයාට මේ පුතත් එක්ක ඉන්න පුළුවන් නම් විවාහ වෙලා හැමදාටම ඉන්න ඕනේ හැබැයි කියලා කිව්වා. ඔයා තීරුම් අරගෙන ඇමරිකානු කණි හොඳට කතා බහ කරලා තීරුම් අරන් මැරි කරන්න. වයස ප්‍රශ්නේ ටිකක් ආවා. අපේ දෙමාපියන්ට උනත් තිබුණේ එතන ගැටලුවක් තිබුණා. මොකද අවුරුදු 21ක් කියන්නේ පොඩි සුළුපටු කාලයක් නෙවෙයි සහ මෙදා නත්තලට සතුසින් තෑගි වැස්සක්. ලංකා සතුස ඔබටත් ලාභයක් රටටත් ලාභයක්. ඔහු මට වැඩි අවුරුදු 21ක් ඉදිරියෙන් හැම දෙයක්ම සමාජය ගැන අත්දැකීම් තියෙනවා. මට ඒක නැහැ. එතකොට අපි දෙන්න එක වහලක් යට ජීවත් වෙද්දී අර නොගැලපීම් එන්න පුළුවන්. මම බාල විදිහට හිතනවා. මගේ 20 ගණන් වල වයසින්. එතකොට එයා හිතන්නේ එයාගේ වයසින්. එතකොට මම කරන්න ගත සමහරක් අය හිතනවා මං වයසට වඩා මට වයස ඇති කියලා. මොකද මම හුඟක් තැන්වලදී හරි පරිණත ගෑනු කෙනෙක්ගේ චරිතය තමයි රංගපෑවේ. අදටත් එහෙමයි. මගේ වයසේ ගෑනු ළමයි කරපු දේවල් වලට වඩා ටිකක් මොකද ඒකට හේතු උනේ විවාහයේ මම රොෂාන් අයියට අවුරුදු 21ක් පහලට ඇවිල්ලා මොකද එයාට හරි ලේසි. මොකද එයා මේ වයස පාස් කරලා ගියපු කෙනෙක් නිසා. හැබැයි මම දන්නවා එයාට එහෙම කරන්න ටයිම් දෙන්න වෙලාවකුත් නැහැ අතර මෙහෙම. මම හිතුවා නෑ එයා කොයි වගේ දේවල් වලට දාස කොයි විදිහටද මම ඉන්න ඕනේ කියලා. මම එයාගේ වයස කෙනෙක් විදිහට හිතලා තමයි තීරණ ගත්තේ. එහෙම කරලා තමයි අතරම අපි දෙන්න එක මට්ටමකට ඇවිල්ලා වගේ දැන් ඉන්නවා. සතුටින් ජීවත් වෙන්නේ. හැබැයි ඒක ලොකු අභියෝගයක්. අභියෝගයක් නැත්තේ නැහැ. හැබැයි දැන් මට ගොඩාක් අය මැසේජ් කරලා අහනවා මේ දැන් අපි දෙන්නගෙන දන්නම හින්දා මට මෙහෙම මගේ බොයිෆ්‍රෙන්ඩ් මට වඩා ගොඩක් වැඩිමල්. ඔයාලා සතුටින් ඉන්නවා හැබැයි. මොකක්ද මම මැරි කරොත් මටත් එහෙම ඉන්න පුළුවන්ද කියලා. එතකොට මම හැම වෙලාවෙම කියන්නේ අපි ඉන්නවා සතුටින් හරි අපි හොඳින් ඉන්නවා කියලා. ඔයා තීරණය කරන්න එපා. අදහස් ගැලපෙනවාද ඒ හැම දෙයක්ම හොද්දට හිතලා බලලා තමයි මේ තීරණය ගන්න ඕනේ. එතකොට අර කාලෙත් එක්ක රූපේ හැමදේම වෙනස් වෙනවනේ. ඒ වෙනස් වීම දරා ගන්න. එතකොට අපිට යාව බලා කියා ගන්න වෙනවා වයසට යනකොට උදව් කරන්න වෙනවා. ඒ දේවල් කරන්න හැකියාවක් තියෙනවා නම් මනස හදාගෙන නම් තියෙන්නේ ඔයා ආදරය වෙනුවෙන්. මේ තීරණය ගන්න කියලා තමයි මම කියන්නේ. මොකද මම මේ අඩු වයසේදී ඒ කාලේ මම මේ තීරණේ හැම දෙයක්ම ගත්තේ එයා වයසට යනකොට මම බලා ගන්නවා. ඒ කියන්නේ අයච් කැප් එකත් එක මට වඩා වයස කලින් යනවනේ. ඉතින් මම මේ හැම දෙයකම සූදානම් වෙලා තමයි මේ විවාහය කරගත්තේ.